අම්මේ 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 මම ආවේ. ඇයි දැන් එන්න හොඳ නැද්ද? ආවේ නෑ කියන්නේ. එහෙනම් මං ආයේ යන්නම් ඉතින්. හදිසියෙ එන්න හොඳ නැත්තම්. එහෙනම් ආයේ මොකද? ආවේ නෑ ආව කියන්නේ. හදිසියෙ කියන්නේ මගේ ගෙදරට මට එන්න හොඳ නැතුවේ. යන්කෝ ගෙට. නංගි දෙයක කඩපන්කෝ ගිහිල්ලා. මං නම් ආයේ යන්නේ නෑ අම්මේ. බෑ මම නම් ආයේ යන්නේ මම කියලා මම ওই මිනිහත් එක්ක එක රැයක් ආයේ ඉන්නේ නෑ. ඇත්තටම ওই ගෙදරට මං ආයේ අඩිය ගහන්නේ නෑ අම්මේ. අම්මේ ඉවසලා බැරිම දැන ගෙදර ආවේ මට නම් මං නම් ආයේ යන්නේ නෑ අම්මේ. මට යන්න කියන්නත් එපා. නේ එහෙනම් මං ආයේ යන්නම්. අම්මලාට මාව බරක් නම්. ඇයි කෝල් ගන්න දීපද? අනේ යාට දැන් තමයි මාව මතක් වෙන්නේ කෝල් ගන්න. ආන්සර් කරන්න එපා ඔය කෝල් වලට. මං කොහෙද මේ ගියේ කියලා බලන්න වෙන්නද? ගෙදර ආවද කියලා බලන්න වෙන්නද? කෝල් ගන්න. නෑ ඉන්නකොට ලොකුකමට කියන උඹ යන තියාක ඵලයන්ලු යනම නම් ඵලයන්ලු. නෑ ආවට පස්සේ කෝල් කරනවා. ඇයි දන්නේ? ආන්සර් කරන්න එපා. උඹට කෝල් ගත්තද? ආන්සර් කළා මොඩි යන්නේ අපෝ ආන්සර් කරන්න එපා. උඹ කිව්වද මම මෙහි ආවා කියලා? කියන්න එපා ආයෙත් මං ආන්සර් කරන්නේ නැහැ. හොඳ පාඩමක් උගන්වනවා. ඉන්නකෝ. ඇයි රණ්ඩුනේ කියන්නේ මේ දැන් අද යාට මට අද දෙන්නටම නිවාඩුනේ. ඉතින් අම්මේ මම ඉතින් අද ගෙදර උයෝගේ ඉන්න වෙලාවේ මේ දැන් අපේ ගෙදර බල්ලෙක් ඉන්නවනේ. ඔව් ටොමියා. ඌ මැරුන්නේ නැහැ. ඌ ඉන්නවා. අරගෙන හදන්නේ. ඊට පස්සේ මේ මාත් ඉතින් ආදරේ යන්නේ උනාට කර උඩ තියාගෙන ඉන්නද කියන්නේ. ඊට පස්සේ මේ මිනිහා කොහොම හරි මේ තව බල්ලෙක් ගේන්න හදනවා. මට මේ ඉන්නේ කාටවත් සලක ගන්න බැරුව ඉන්නවා. ඊට පස්සේ ඒකට බැන්නකල එයාත් මට කෑ ගහනවා. ඔහොම කතාව තුළ ඉතින් ගිහලා මං ආවරෙදි ටිකක් දාගෙන. ඇයි යන්නේ මට කරන්න බෑනේ. මට මේ තව බල්ලෝ ගෙනල්ලා මට මෙයාට අර ඉන්නේ කාටවත් මට සලක ගන්න බැරිව ඉන්නවා. මෙයා මේ තව බල්ලෝ ගෙනින්න උස්සගෙන ඉන්න හදනවා. එයාට නම් මොකද එයා කරන්නේ නැහැ නේ ගෙනාවා මමනේ කන්න බොන්න දෙන්න ඕනේ. යන්නේ මම ආයේ මට කියපු දේවල් වලට මම ආයේ පැත්තවත් මම බලන්නේ නැහැ. කවුද ඇවිත් තියෙන්නේ? අයියා එයා මොකටද මෙහෙ ආවේ? ඇයි දන්නේ ආවේ? අයියෝ මම කෝල් එහෙම ආන්සර් කරන්නේ නැහනේ. මේ මම ගෙදර නැහැ කියපන්කො පොඩ්ඩක් බය කරන්න. අනේ මැටි හරි කිව්වද ඉන්නවා කියලා? අයියෝ. එක දවසක් ඉන්න බෑ මම නැතුව. ඒ වුණාට ඊ බලපන් කතා කරගෙනවද? මම නෑ කියපන් එයා පොඩ්ඩක්. නේද ඔයාමනේ කිව්වේ ආයෙ ඉන්නේ නැහැ කියලා මේ මා හොයන්න එන්නෙත් නැහැ කිව්වනේ. ඇයි ආවේ? අනිත් එක ඉතින් මට යනවනම් යන්න කියලා කිව්වනේ ඒකයි මං ආවේ ගෙදර. දැන් බල්ලෙක් ගේනවද? ගේන්නේ ඉතින් මට කමන්නේ නැහැ ගෙනල්ලා ඔයා කරගන්න මට නම් කමන්නේ නැහැ. බල්ලෙක් ගේන්න බැරි නම් ඕනේ එකක් කරගන්න. බල්ලෝ 10ක් ගේන්නකෝ. මම නම් කරන්නේ නැහැ සුදු ඔයා කරගන්න. ඇයි දැන් ඔයා මාව හොයාගෙන ආවේ කියන්නකෝ දැන් ඔයාම කියවනේ මං ගියාට කමන්නේ නැහැ කියලා. නේ අම්මේ මෙයා මාව හොයාගෙන ඇවිල්ලා දැන්. අද ඉඳලා යන්නේ ඉතින්. හෙට යන්. නෑ මං අර පව් කියලා මේ ඉන්නේ නැතුව මේ ඔයාට බය වෙලා නෙමෙයි ආයේ.